වහන්සේලා එනිසා මහා සංඝරත්නයේ බොහොම ගෞරවයෙන් මේ අවස්ථාව තුලදී විහාරස්ථානයේ වෙනුවෙන් පිළි අරගනිමින් පළමුවෙන්ම චීවර කට්ටලේ පූජා කිරීම සිදු කරනවා. අපේ ශාන්ති ජයවර්ධන මහත්මියට අපි ආරාධනා කරනවා ඒ චීවර කට්ටලය පූජා කිරීම කටයුතු සිදු කරන්න. එතුමියටත් තරමක් අසනීප තත්ත්වයෙන් පසු වුණත් ඒ කාර්ය වෙනුවෙන් අපේ දායක සභාවේ පින්වතුන් එතුමියට සහයෝගය ලබා දෙන ලෙසත් බොහොම කාරුණිකව සිහිපත් කරනවා. ප්‍රසන්න අබේරත්න කියලා කියන්නේ අපේ විහාරස්ථානයේ ප්‍රබල දායකත්වයක් කරපු දායක මහත්මයෙක්. වර්තමානයේ තුල ශාන්ති ජයවර්ධන මහත්මියත් ඒ කාර්යභාරය මැනවින් සිදු කරනවා. ඒ වගේම අද දවසේදී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ගිලම්පස දාණය අපේ ජයලංකා ට්‍රේඩර්ස් අධිපතිතුමිය විසින් තම දායකත්වයෙන් සිදු කරනවා. ඒ වගේම අපේ අසංක හෙට්ටිආරච්චි මහත්මයා නම් නෝනා මහත්මිය පවුලේ සියලු දෙනා මේ ධර්මදේශනාමේ පින්කම සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. චාන්දනී මහත්මියගේ සෙනෙහබර පියතුමන් සිහිපත් කරලා ඒ වගේම අද විශේෂයෙන් අප ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේගේ පියතුමන් ඒ වගේම අපේ විනීත අපේ හාමුදුරුවන් වහන්සේගේ සෙනෙහබර දෙමව්පියන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දෙනාගේම මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන අප ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේගේ මෑණියන්ටත් මාගේ මෑණියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු නිමිති බලාපොරොත්තු මුදුන්පත් කරගෙන මේ උතුම් පූජාව සිදු කරනවා. කවුරුත් සාදු නාද පවත්වමින් මේ චීවර පූජාව හා සම්බන්ධ වෙන්න. හොඳයි. අද මේ පින්කම සඳහා සුවිශේෂී ආරාධනාවන් අපි සිදු කළා. පින්වත් ඔබ හැමදෙනාම නිතර රූපවාහිනියෙන් ධර්මදේශනා ශ්‍රවණය කරන ගරු කටයුතු අපේ ස්වාමින් වහන්සේට අපි දුරකථනයෙන් ආරාධනා කළා. ඒ ආරාධනාව සිදු කළේ විශේෂයෙන් අපි දුරකථනයෙන් උන්වහන්සේ ඒ ආරාධනාව බොහෝම කාරුණිකව බොහොම නිහතමානීව පිළි අරගෙන අද මේ අවස්ථාවට වැඩම කළා. විශේෂයෙන් අද ධර්මදේශනාව සඳහා වැඩම කළේ පින්සාරයි දළදා කවි පෙළෙහි පින්වන්ත හඬ නුගසෙවන ආරණ්‍ය සේනාසනාධිපති කිරුටීවි සීල පාරමිතා කාව්‍ය ධර්මදේශක අවසරයි ශාස්ත්‍රපති රාජකීය පඬිත හසලක සුමිත් පින්වන්ත ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කළා. උන්වහන්සේ අපේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් දායක සභාව වෙනුවෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවයි කියලා කවුරුත් සාදු නාද පවත්වමින් උන්වහන්සේ පිළි අරගනිමු. ඒ වගේම අපේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ අපේ අමරපොළ විනීත අපේ ආමුදුරන් වහන්සේ වෙනුවෙන් මේ පින්කම කිරීමේ සුවිශේෂී අරමුණක් තියෙනවා. ඒ අරමුණ නිමිත්ත බලාපොරොත්තුව තමයි විශේෂයෙන් අපේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ අපේ ප්‍රවෘජා භූමියට පත් කළේ 2003 වර්ෂයේ. එදා පටන් අද දක්වා අපි වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කළමින් උන්වහන්සේ අපිව ඇතිදැඩි කළා, පෝෂණය කළා, රැකබලාගත් ආරක්ෂා කළා. උන්වහන්සේ වෙනුවෙන් අපි මේ යුතුයකම නිරන්තරයෙන් සිදු කරන්න ඕනේ. ඒක කළගුණ සැලකීමේ පින්කම. අපේ අබම්පොළ විනීත අපේ හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් ඇයි මේ පින්කම සිදු කරන්නේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. උන්වහන්සේ 2013 වර්ෂයේ ඉඳන් මාත් එක්ක බොහොම සමීපව ඇසුරු කරන ගුරුවරයෙක් වගේම කල්යාණ මිත්‍රයෙක් වගේම අපේ හැම අවස්ථාවකදීම අපිට අවවාද අනුශාසනාවන් ලබා දෙමින් අපිත් එක්ක වැඩ ඉන්න ස්වාමින් වහන්සේ නමකටත් වඩා පළවෙනි අවස්ථාව විදේශගත වුණු අවස්ථාව 2013 වර්ෂයේ උන්වහන්සේ තමයි මාව විදේශ රටකට එක් කරගෙන ගියේ. එදා පටන් හැම වර්ෂයකදීම අපිට විදේශගත වෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ අපිට ශිෂ්‍යයෙක්ට වගේ සහෝදරයෙක්ට වගේ
නිතැතින්ම සලකනවා. උන්වහන්සේගෙන් ඉගෙනගත්තු දෑ බොහොමයි. ඒ නිසාම ඒ නිහතමානීකම, ඒ ගුණගරුකකම, ඒ පින්වන්තකමට කලගුණ සැලකීමක් විදිහට දවස් ගණන් අපිව විදේශයට අරන් ගිහිල්ලා අපිට දානමාන ආදී දීලා උන්වහන්සේ අපිව රැකබලාගන්නේ පෝෂණය කරන්නේ බොහොම ආදරණීය විදිහට. ඒක කල කැපවීම වෙනුවෙන් අපි උන්වහන්සේට මේ කලගුණ සැලකීම සිදු කරන්න ඕනේ. ඒ නිසා අප ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේට, අපේ පින්වත් අමම්පොළ විනීත අපේ හාමුදුරුවන් වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන්, ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන්, දඹුල්ලේ පිහිටුවා වැඩ ඉන්න මහ විෂ්ණු රාජෝත්තමයන්න් වහන්සේ ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික සියලු දිව්‍යයන්ගේ ආනුභව බල ආශිර්වාද ශක්තියෙන් නිරුක් වේවා, නිරෝගී වේවා, සුභම සුභ උපන්දිනයක් වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමින් චාරිත්‍රානුකූල අපේ සරත් කුමාරසිරි මහත්මයාණන්ට අපි ආරාධනා කරනවා ගෞරවනීය අපේ දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරමින් ආරාධනාවක් සිදු කරන ලෙස කවුරුත් සාදුනාද පවත්වමින් ආරාධනාවක් සිදු කරමු. ඔය දුර ඉන්න උපාසකම්මලට ඉස්සරහට එන්නලු. ආමුදුරෝ තමයි ඉල්ලීම කරන්නේ. ඒ නිසා ඉස්සරහට එන්න. දසත සිසාරා සාදුනාදයක් දින්න ලැබීමත් හොඳම කුසලයක් ලැබෙන්න නම් හොඳ මීරි කට හඬක් සාදු කියමු හයින් තුන්සරයක් ඔබ හැම බලන්නට මිතමදී සවිය ගමි දෙසුමි කෙලවරෙහි මිතැනින් පිටව යමි මම ඒ තොරා හදවත්වල ලැබුම් ගමි මට අවසරයි මම හසලක සුමිත් හිමි හදත දහම් සිරින් කරමුදු සිහිකොට එවැනි ගුණ බුදු දාන සිත පැදු කරුණා ගුණය දැක ගැන්මට ලොව විදු පන්සිල් ගන්න තෙවරක් කිව මන සාදු තිසරණුම සහිත පංචශීලයේ පිහිටීම සඳහා දෙවරක් නමස්කාර පාඨය කියවන්න හොඳයි.
saranang gacchami dhammang saranang gacchami sanghang saranang gacchami dutiyampi buddhang saranang gacchami dutiyampi dhammang saranang gacchami dutiyampi sanghang saranang gacchami tatiyampi buddhang saranang gacchami tatiyampi dhammang saranang gacchami tatiyampi sanghang saranang gacchami panatipata veramani sikkhapadang samadhiyami adhinnadana veramani sikkhapadang samadhiyami kamesu miccacara veramani sikkhapadang samadhiyami musawada veramani sikkhapadang samadhiyami suramira majjapama dattana veramani sikkhapadang samadhiyami satlakuning ran sirurim dilena sakya kulekan kalusit badina sakkuleing වැඩි මිද්ගුණ වඩනා සාදුවාදී භාගවත් මුනි බැතිනා සිසිල් කරන බුදු බැති සිත් පිරුමුහදින් amunami peling pel kavimal mal bendang sangraten apahitawat samida visin kalayuming arabmu kavi desum beting araben atar ad kaviban desima සිදුවිය යුතුයි තිදොරම සංවරවීම බණපද අනුව නිරතුරු දිවි ගත කෙරුම දහමයි ගෙනින්නේ
සැනසීම ධම් දෙසුම ඇර බීමට පළමුව කියන්නට වැද ගත් කරුණක් මේ දම් දෙසුමට බාධාවන ලෙස හැසිරෙන්නට බෑ කිසිම කෙනෙක් යාමින් යාමිට නැගිටලා යන එක මේ දම් දෙසුමට බාධාවක් නැගිටලා යන අය දැම්ම නැගිටලා යන්න මගේ නැහැ කිසි තරහක් කාලය නොමැත තාව තාතු කිය ඉන්න ඕනෑ වේලාවට බාන ටික නවතන්න එනිසා පින්වතුනි මේ ගැන අහගන්න සාදුයි හඩක් නැවතත් මේ පුද දෙන්න තුනුරුවන් වැතිසිතින් හදවතෙහි නිදන් කොට නැමද මේ පුණ්‍යවන්ත වූ රන්දනී රාජමහා විහාරයේ සිට පින්වන්ත කවුරුත් මේ සූදානම් වන්නේ අති ගෞරවනීය අති පූජනීය හල්මිල්ලෑවේ පේමරතනාභිධාන නායක මාහිම්පාණන් වහන්සේට ආශිර්වාදයන් සිද්ධ කරන්නට එවැගේම උල්පතගම ශාක්‍ය සිංහාරාමාධිපති අබංකොළ විනීත අපේ ආම්දුරන් වහන්සේට ආශිර්වාද කිරීමට එවැගේම දිසානායක පියතුමාණන්ට ඒ පවුලේ සියලු දෙනාටම විනීත ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මේ උතුම් කවිබණ දේශනාව මේ ඉදිරියට දේශනා කරනවා ඇති එළවලේ සිරි විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ කාව්‍යමය රචනයෙන් දේශනා කරන මම අසරක සුමිත් ආම්දුරුව සම්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං දිවිමාග සියලු ආකුසල් බින්ද හැරලන්න සුදිලෙන කුසල් දහමින් සිත පුරවන්න ඇවිලෙන කෙලෙස් මල සිත්වල දුරලන්න පින්වත එයයි බුදු බණ සිහියට ගන්න පින්වතුන් මේ අපේ හිත කියන්නේ මහා පුදුම දෙයක් මේ ලෝකේ සියලු දෙනාම වසඟ වෙලා තියෙන ඔබේ මගේත් හිතට
අපි බුදුහාමුදුරුවෝ නිසාම දේශනා කරනවා නොහික්මුණු හිත ලොව භයානකම ආයුධය කියලා. ඒ කියන්නේ අපිට හානියක් කරන්න පුළුවන් දරුණුම සතුරෙක් ඉන්නවා නම් ඒ වෙන කවුරුවත් නෙමෙයි පාලනයෙන් ගිලවුණු මේ අපේ හිත කියලා තමයි අපේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා දෙන්නේ. අපි ඉගෙන තව දුරටත් විමසලා බලමු කවියෙන්ම. ඊට කලින් මම පුංචි පණිවිඩයක් තියෙනවා. අර ගලෑවල ඉන්න ඈත ඉන්න අය මෙච්චර ඉඳදී මොකද ගස්කල් වල ඉන්නේ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අය ඉන්න එපා. ඉස්සරහට එන්න තැන් වල ඉන්නේ නැතුව මේ පේන තෙක්මානයට එන්න. මේක කවි බණක් නෙමෙයි. මේක බණක් කවියෙන් කියන එකක්. ඒක නිසා මේ කට්ටිය ළඟට ආවට පස්සේ තමයි මේ ධර්ම දේශනාවක් කවියෙන් අහනවා වගේ දැනෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔය කැලෑවේ ඉන්නේ නැතුව ඉස්සරහට ඇවිදilla බණ අහන්න කියලා. දමනය නොකල සිත විපතකි සසර පුරා ඒ දුක තානයි කාඳුලට බාර මගම සාරා එහෙමි දුවන සිත සංවර කරන තුරා නැසන සුමක් කෙලෙසුන් සිත මිදෙන තුරා ඒ බුදු ආදෙන කවුරුත් සිහියට ගන්න තුන්දර ඔබේ දැන් සංවර කරගන්න පිම්බර සිතින් සඳහම් රස පිඩගන්න පින්වත උතුම් මග දැන නිවනට යන්න පිනතුන මේ හිතත් හරියට වතුරෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ. සාමාන්‍යයෙන් මාළුවෙක් වතුරෙන් ගොඩට ගත්තාම මොකද වෙන්නේ? දඹුල්ල පැත්තේ මොකද වෙන්නේ? කන්දේ පැත්තේ මොකද වෙන්නේ? දුවනවද? මොකද වෙන්නේ? කතා කරන්න කමක් නැහැ. උඩ පනිනවද? මාළුවෙක් වතුරෙන් ගොඩට ගත්තාම මම දැන් ටිකක් වයසයි. ඉඳ චුට්ට හයියෙන් ගෙවට ගමන් නැහැ. මොකද්ද වෙන්නේ? දඟලනවා. පන තියෙන අම්මා කෙනෙක් හිටියා දැක්කනේ. මාළුවෙක් වතුරෙන් ගොඩට ගත්තාම වෙනතුනේ දඟලනවා. කොහොමද දඟලන්නේ? උඩ පැන පැන දඟලනවා. අපේ හිතත් වෙනතුනේ මේ වගේ තමයි. අපේ හිතන් සැප ලැබෙන වෙලාවට සැප රඳව ගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. අපි බුදුහාමුදුරේ නිසාම අපිට කියලා දුන්නා මහණෙනි මේ හිත දමනය කරන්න ඕන. එහෙම නැත්නම් පුංචියට හරි දමනය කරන්න ඕන. මම ඔබට යෝජනා කරනවා සුළු වශයෙන් හරි මේ හිත දමනය කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අටුම ධර්මයේ හිතේ ස්වභාවයවත් තේරුම් ගන්න උත්සාහ කරන්න. වෙනදන් මේ හිත දමනය කළොත් වාසියකුත් ලැබෙනවා. ඒ වගේම තමයි මේ හිත දමනය නොකළොත් අපිට පාඩුවකුත් සිද්ධ වෙනවා. වෙනදන් මේ හිත දමනය නොකළාම පුංචි දෙයකට උනත් හිත කලබල වෙන්න පුළුවන්. දුක හිතෙන්න පුළුවන්. කලකිරෙන්න පුළුවන්. දුක් වෙන්න පුළුවන්. නේද? පොඩි දෙයක් ඇතිනේ. දැන් මම අර එහි ඉන්න අයට මෙහෙට එන්නේ කොහොමද? මට දැන් දුකයි. නේද? ආවේ නැහැනේ. ඒ කියන්නේ අපිට පුංචි දෙයක් ඇති නේද දුක් වෙන්න, පසුතැවෙන්න, කලකිරෙන්න ඇති. නේද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපේ
පාරේ යනවා කෙනෙක්. ඒ යනවා කෙනා දැකලා hina වෙනවා යාට. නේ hina වෙලා යා hina වුනේ නැත්තම් අපිට දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා. ජීවිතේටවත් දැකලා නැති කෙනෙක්ට hina වෙනවා. එයා නැවත hina වෙන්නේ නැහැ. පෙරලා අපිට hinaව පහල කරන්නේ නැහැ. අපිට දුක හිතෙන්නේ නැද්ද මේක hina වුණේවත් නැහැ කියලා? දුක හිතෙනවා. දැන් මං hina වෙලා ඔබ දිහා බලනවා. ඔබ hinaවත් වෙන්නේ ඔරවගෙන ඉන්නවා. මට දුක හිතෙනවද? මට දුක හිතෙන්නේ නැහැ. ඇයි ඒ? මං දන්නවා මේක hina වෙන්න ඕන වෙලාවක් නෙමෙයි කියලා. නේද? දැන් අපි තවත් විදිහකට ගත්තොත් උපන් දිනයකට ඔබට කවුරු හරි විශ් කරේ නැත්නම් දන්නම කෙනෙක් අඳුනන කෙනෙක් දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා නේද? අලුත් අවුරුද්දට කවුරුවත් විශ් කරේ නැත්නම් දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා. අර වැලන්ටයින් එකට සුබ පැතුවේ නැත්නම් නේද? සුබ පැතුවේ නේ මොකක්ද ඒකට කියන්නේ? gift එකක් දුන්නේ නැත්නම් දුක හිතෙන්නේ නැද්ද? දුක හිතෙනවා නේද? මේ පොඩි ළමයාට දුක හිතෙනවා නේද? ඒ කියන්නේ ආච්චි අම්මලාට නම් දැන් ඒක දුක හිතෙන්නේ නැති වෙන්නේ නැති. හැබැයි තරුණ අයට නම් දුක හිතෙනවා. පුංචි දෙයක් ඇති නේද මේ හිතින් පසුතැවෙන්න, දුක් වෙන්න, කලකිරෙන්න. පොඩිම පොඩි දෙයක් ඇති. පොඩිම පොඩි වචනයක් ඇති හිත රිද්ද ගන්න. ඒක නිසා තමයි පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ හිතේ ස්වභාවය තේරුම් ගත්තාම ඒ වගේ පුංචි දේවල් වලින් දුක් වෙන්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ. ඉවසන්න ඕනේ කියලා කිව්වා. ඉවසීම පුරුදු කරන්න ඕනේ කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. අපිට කියන්නේ ඉවසීමෙන් අවබෝධයෙන් ජීවිතය ගත කරන්න. විතක නිලබර අහස විතක ගන පිරෙන්නේ වෙහි බින්දු එක්කමයි සැටසුලං හමන්නේ ජීවිතෙත් ඒ වගේ වෙනස්කම් තියෙන්නේ දරාගෙන යන විටයි සැනසීම රැඳෙන්නේ ජීවිතේ කවදාද හිතන දෑ ලැබෙන්නේ අනියතයි හැමදේම අතරමඟ වැටෙන්නේ විතක පැස සුම් විතක ගැරවුම්ද ලැබෙන්නේ දරාගත් තැන් වෙලයි සැනසීම රැඳෙන්නේ මේ දවස්වල හරි ප්‍රසිද්ධයි හිතන දේ වෙන්නේ නැහැ මොකද ඉතුරු එක වෙන දේ හිතා ගන්න බෑ කියලා නේද ඇයි එහෙම කියන්නේ අපි හිතන දේවල් වෙන්නේ නැති වෙනතුනේ දැන් ඔබ මෙතන ඉඳලා ප්‍රාර්ථනා කරනවා මට නිවන් දකින්න ඕන කියලා එහෙම නිවන් දකින්න පුළුවන්ද නිවන් දකින්න බෑ උදේ ඉඳලා රැය වෙනකන් නිදියගෙන ඉඳලා මට සල්ලි හම්බ වෙන්න ඕන කිව්වොත් සල්ලි හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඉස්කෝලේවත් යන්නේ නැතුව හරියට පාඩම්වත් කරන්නේ නැතුව විභාග පාස් වෙන්නේ කියලා කල්පනා කරොත් හිතුවොත් පාස් වෙනවද? පාස් වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නේ නැත්තේ ඒකයි. නේද? එතකොට වෙන දේ හිතා ගන්නත් බෑ තමයි. ඒක නිසා වෙනතුනේ උත්සාහවත් වෙන්න ඕන. අපි මේ ළමයි ඉන්නවා සමහර ළමයි දැන් මෙතන ඉන්නවත් ඇති. විභාග ප්‍රතිඵල ආවා. තමන් හිතපු විදියට උනේ නැහැ. තමන් හිතපු ප්‍රතිඵලය ලැබුණ නැතුව වෙන්න පුළුවන්. හැබැයි ඒක ජීවිතේ වැටීමට බාධාවක් කරගන්න ඕනද? ඕන නැහැ. ජීවිතේ එතනින් වැටෙන්න ඕනේ නැහැ. ලස්සන ගමනක් යන්න නම් උත්සාහවත් වෙන්න ඕන. කොහොමද හරියට? මල්ුණත් පරවෙලා ගියත් සැන්දෑ කලට යලිත් එය පිපෙනවා තිබුණාට වැඩි හැඩට
ජීවිතෙත් ඒ වගේ වැටුණු තැන් වල අපට හැකිවේවි නැගිටින්න දිරිය ලැබු නම හිතට දරාගෙන හැමදේම බලාගෙන ඉන්නකොට ගලාගෙන එන කඳුළු ඈත දුර ඇදෙනකොට නොසෙල්වි ගලක්සේ සැදසුලං හමන විට ඉන්න අපි පුරුදු වෙමු දුක සතුට ලැබෙනකොට. අද උදේට පායනවා හවසට වහිනවනේ. එහෙමනේ. සමහර දවස්වලට පායනවා සමහර දවස්වලට වහිනවා. අපිට හිතා ගන්න බෑ. අපේ ජීවිතෙත් ඒ වගේ තමයි. සමහර දවස්වලට ප්‍රශ්න කරදර තියෙනවා. අපේ ජීවිතවලට හොඳ කාලයක් වගේම නරක කාලයක් එන්න පුළුවන්. ප්‍රශ්න කරදර හිත පීඩා ජීවිතේට ආවට පස්සේ ඕනම කෙනෙක් අන්ත අසරණ වෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න අද උදේ පිපෙන මල් හවසට පර වෙනව ඇත්ත. හැබැයි තවත් ඇත්තක් තියෙනවා. මොකක්ද? හෙට උදේට ඊට වඩා ලස්සන මල් පිපෙන්නේ නැද්ද? පිපෙනවා. එහෙනම් ජීවිතේ වැටෙන්න ඕනද? වැටෙන්න ඕනේ. මල් පර වෙලා ගියත් ආයෙත් අලුත් මල් පිපෙනවා වගේ පිටත් වසන්තයක් උදා වෙයි කියලා විශ්වාස කරන්නේ. ඒකනේ මම මුලින් කිව්වේ දරාගෙන හැමදේම බලාගෙන ඉන්නකොට ගලාගෙන එන කඳුළු ඈත දුර ඇදෙනකොට ජීවිතේ හිම තමයි. හැම දෙයක්ම දරාගෙන යන්න වෙනවා. කොහොමද? නිකම්ම දරාගෙන ගිහිල්ලා හරියනවද? ඉවසීමෙන් සහ බුද්ධිමත්ව. ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියන්නේ බුදුහාමුදුරුවෝ? ඉවසීමෙන් බුද්ධිමත්ව. දැන් ඔබට කවුරු හරි බැන්නොත් ඔබ ඒ වෙලාවට කලබල වුණොත් ඔබ මොනව කරයිද? ඒක නිසා වෙනතුනේ ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාළ මහණෙනි ඔබට විතරක් නෙමෙයි බැන්නේ මිනිස්සු. මටත් බනිනවා. මේ දවස්වල අපිට නිකරුණෙත් බනිනවනේ. නේද? හේතුවක් නැතුවත් බනිනවා අපිට. ඒ කියන්නේ ඒවට හුරු වෙන්න ඕන නැද්ද? හුරු වෙන්න ඕන. ඒ කියන්නේ කාගේ හරි මානසික ව්‍යාධියක් අපේ ලෙඩක් කරගන්න ඕනද? ඒ නිසා අපි පසුතැවෙන්න ඕනද? එහෙම අවශ්‍ය නැහැ. අපිට විතරද බැන්නේ මිනිස්සු? අපිට විතරද මිනිස්සු කතා හැදුවේ? අපිට විතරද මිනිස්සු දොස් කිව්වේ? නෑ. අපි බුදුහාමුදුරුවටත් එහෙම කතාවල් වුණා. මිනිස්සු බුදුහාමුදුරුවටත් බැන්නා. මිනිස්සු බුදුහාමුදුරුවටත් කතා හැදුවා, පද හැදුවා. මේ චින්චි මානකාව හැවිදින් කිව්වේ බුදු වෙලා හිටියට මේ ඉන්නේ මගේ කුසේ දරුවා ඔබ වහන්සේ කිව්වා. නේද? දේවදත්තලා නිගණ්ඨනාත පුත්තල බුදුහාන්ට හරියට අපහාස කළා. එක් කිසි දෙයකට බුදුහාමුදුරුවෝ සැලුන්නේ. අපි අහලා බලමු බුදුහාමුදුරුවෝගේ ඒ ඉවසීමේ ගුණය කොහොමද කියලා. තුන් ලෝකයට එලියක් දෙන සාදවැන්නේ බුදු හිමි වේලු වන වේරේ වැඩ ඉන්නේ වෙනසක් නැතිව සාවු සාත සිත් සම සම්නී ඉදවස මිහිම සිදුවීමක් සිදු වන්නේ. අපි බුදුහාමුදුරුවෝ වෙනතුරු රජගහ නුවර
කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ අක්කෝස කියන භාරද්වාජ බමුණ බුදුරජාණන් වහන්සේගේ මූණට ඇවිදින් අසත්‍ය වචනේ බැනගෙන ගියා. දැඩිව දෝෂාරෝපණය කළා හිතරිත්වලු. මෙහිම බමුණ බුදුරජාණන් වහන්සේට බැනගෙන යනකොට බුදුරජාණන් වහන්සේ බමුණගෙන් ඇහුවලු බමුණ බැනලා ඉවරද කියලා. බමුණ කිව්වා ඔව් ස්වාමීනි බැනලා ඉවරයි කියලා. බුදුහාමුදුරුවෝ කොහොම බනින්නේ නැද්ද? සමහර පොත්වල තියෙනවා බුදුහාමුදුරුවෝ බනින්න ඇත්තේ ඒ කාලේ සත්තුන්ගේ නම් කියලා වෙන්නේ නැති කියලා. සාමාන්‍ය මේ කාලෙත් සත්තුන්ගේ නම් කියලා මිනිස්සු බනිනවනේ නේද? මේ කොහොමද බනින්නේ? මේ පැත්තේ සත්තුන්ගේ නම් කියලා බනින්නේ නැද්ද? දඹුල්ල පැත්තේ තලොගෙන් ඉන්නේ. නේ තලොගයා කියලා කියනවා හැබැයි නේ. තමනෝද කියන්නේ? අරකා කියලා කියනවානේ. තව වඳුරා කියලා කියනවා. ටිකක් කේන්ති ගියොත් බූරුවා කියලා කියනවා. තව ටිකක් කේන්ති ගියොත් එහෙම මීහරකා කියලා කියන්න පුළුවන්. නේ? එතකොට බුදුහාමුදුරුවෝටත් මේ විදිහට බමුණ බනින්න ඇති කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ අපි හරියට. අට කතාවේ කොහේවත් ඒ පිළිබඳ විස්තරයක් නැහැ කොහොමද බැන්නේ කියලා. ඉතින් මේ අත්තන්ට ඒක තේරුම් කරන්න ඕනේ හින්දා තමයි මම අර විදියට කිව්වේ. බුදුහාමුදුරුවෝට හිත රිදෙන විදියට බුදුහාමුදුරුවෝට බැන්නලු. නිකම්ම නෙමේ අසභ්‍ය වචනෙන් බැන්නලු. බැනලා ඉවරුණාන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා බමුණ බැනලා ඉවරයිද කියලා. බමුණ කිව්වා ඔව් කියලා. එහෙනම් බමුණ මං චුට්ටක් දැන් කතා කරන්නද කියලා. හොඳයි බමුණ. හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ කතා කරන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන උත්තර දෙනවද කියලා. එහෙමයි ස්වාමීනි මම උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. අපි මේ ප්‍රශ්නය කවියෙන්ම අහලා දැනගමු. විමසමි ඔබගෙන් මම මේ කරුණ හැකිවේද පිළිතුරු දෙන්නට බමුණ. එහිමයි මට හැක පිළිතුරු දෙන්න කැමති යමක් වේ නම් විමසන්න. බමුණ ඔබේ නිවසට හිත මිතුරු දුර සිට පැමිණි විදනුබේ ඇතුරු. එහෙමයි සමිදෝනි සමහර දාට එනවා ඇරයුම් කළ විට මිහිත. රස කර කන්නට ආහාර පාන සකසන වද නුඹ සැපවත් යාන. එහෙමයි සාමිනි මං සකසනවා උසස් ලෙසින්ගී හැම සාරසනවා. නැත්නම් කවුරුත් දෙන දෙයගන්නි ඒ හැම කවුරුන්ටද හිමිවන්නි. නැතිනම් සමිදෝනි කවුරුත් ගන්නි වෙනසක් නෑ මටමයි හිමිවන්නේ. බුදුරජාණන් වහන්සේ බමුණගේ ප්‍රශ්නයක් ඇහුවා. බමුණ ඔබගේ නිවසට කවුරු හරි ආවොත් මොකද කරන්න කියලා ඇහුවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ ගෙදරකට කවුරු හරි ආවොත් මොකද කරන්නේ? අහලපන්න ගන්නවා නේද? එහෙමද?
දඹුල්ල පැත්තේ ගහලා පන්න ගන්නවද? නෑ එහෙනම්. ඒකක් දෙනවනේ. කාට එකක් එක්ක අකුරු කෑල්ලක් එහෙම දෙනවා නේද? ස්ක්‍රීන් එකක් එහෙම දෙනවා. එහෙම නැත්නම් බීම් එකක් වගේ දෙයක් දෙනවා. ළඟම ඥාති කෙනෙක් ආවොත් දැන් අලුත් අවුරුද්දට එහෙම එන්න ඇතිනේ. මොකද කරන්නේ? එයාලට තේ එකක් දීලා යනවද? එහෙමත් දෙනවා. නේ වැව් මාළු කෑල්ලක් එහෙම හදලා. නේ ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදලා. එහෙම නේද සලකන්නේ? හොඳට සලකනවා නේ. අයිස්ක්‍රීම් ටිකක් එහෙම ගෙනල්ලා කටට කෙලත් උනන වෙන්න පුළුවන් බඩගිනිත් ඇති. එහෙම සලකන්නේ නැද්ද? සලකනවා. බුදුරජාණන් වහන්සේත් මේ බමුණගෙන් ඇහුවා බමුණ මොකද කරන්නේ ගෙදරට කවුරු හරි ආවොත්. බුදුරජාණන් වහන්සේ අපි හරියට සත්කාර කරනවා. තාම හොඳට ඉහළින් සත්කාර කරනවා. හැබැයි එහෙම දැන් ගෙදරට ආපු අය අනේ දැන් කෑම කන්ට වෙලාවක් නැහැ කියලා යන්න ගියොත් යන්න. ඉස්සර ලම්සිත් තිබ්බේ නැහැ. ලම්සිත් තිබ්බනව තාගෙන යන්න තිබ්බනේ. දැන් නම් ඉතින් තියෙනවනේ නේද? මොකද කරන්නේ සාමාන්‍යයෙන් ගෙදෙට්ට ආපු කෙනෙක් කාලා ගියේ නැත්තම් හදපු කෑම ඉස්සෙල්ලම බනිනා එක හරි ඊළඟට කෑම ටික විසික් කරනවද? මේ පැත්තේ ඉන්නේ පුදුම කම්මැලියු ටික. කටක් කරලා කතා කරන්නේ නැහැ. කැම ටික විසික් කරනවද? නැත්නම් ෆ්‍රිජ් එකේ දාගෙන කනවා නැත්නම් අල්ලපු ගෙවල් වල ආයට බෙදනවා. එහෙමනේ නේ. බමුණගේ මුත්තේ මොකද කරන්නේ? බමුණ කාණේ ස්වාමීනි එහෙනම් ඉතින් කවුරු හරි කැමරට ගත්තේ නැත්නම් අපිම කනවා. අපිටම කන්න සිද්ධ වෙනවා. බෑට එහෙම. කොහොමදයි? දැන් ඔබ මෙච්චර වෙලා මට බැන්න නේද සත්තුන්ගේ නම් කියලා එක විදියට මට බැන්නන්නේ. අසභ්‍ය වචනේ. එහෙමයි. ඒවත් මං පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළා. මට වැඩක් නෑ ඔය. ඔබ කියපු කිසි දෙයක් මං ගණන් ගත්තේ නෑ. ඒවත් ඔබම පිළිගන්න එන. අර වගේම ඔබ මේවා භුක්ති විඳින්න මං අනුභව කරන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට කවුරු හරි ගුරුවා කියලා කිව්වොත් අපි ඒක ගණන් ගත්තොත් මොකද වෙන්නේ? ටෝම බූරුවා වෙනවා. ගණන් ගන්න නැතුව බූරුවා නොවේ ගානට හිටියොත් එහෙම. කවුද බූරුවා? කියපු කෙනාම තමයි බූරුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේ වෙලාවටත් ඉවසන්න මාන. බැනගෙන යනවා නම් ඉවසන්න. Facebook එකේ එහෙම මිනිස්සු බනින්නේ නේ. මිනිස්සු බනිනව නේද? බනිනවා. ඒව මොනවද කරන්න ඕන අපි? ඉවසන්න ඕන, දරාගෙන යන්න ඕන. දරාගෙන හැමදේම බලාගෙන ඉන්නකොට ගලාගෙන එන කඳුළු ඈත දුර ඇදෙනකොට ඒ හැම දෙයක්ම දරාගෙන යනකොට තමයි පිළිතුනේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපිට එන කරදර හැටියට, අපිට එන ප්‍රශ්න හැටියට අපිට ඕවාගෙන හිතා දුක් වී ඉන්න ගියොත් අපිට ජීවත් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් ජීවිතයේ එන ප්‍රශ්න කරදර හැටියට අපි ඒවටම හිත යොමු කර හිටියොත් එහෙම අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා කස්සතං හෝති इति. කාටද මේව අයිති? බමුණා කිව්වා අම්හාක මේවතං හෝති इति. ස්වාමීනි මටම තමයි මේව භුක්ති විඳින්න වෙන්නේ. ඉතින් පිටුතුනේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට තමයි උපමාවකින් බමුණට පැහැදිලි කළේ. ඒක නිසා පිටුතුනේ නිന്ദා අපහාස මේ ලෝකෙ නොවින්ද කෙනෙක් නැහැ. අපි හැමෝටම මේව විඳින්න කොච්චර හොඳ කළත් ඒ වගේම තමයි. කොච්චර හොඳට ජීවත් වුණත් මිනිසුන්ගෙන් කතා අහන්න වෙනවා. ඒව නැති වෙන්නේ නැහැ.
සමහරුන්ට අපි hina වෙලා හිටියත් වැරදි. සමහරුන්ට අපි hina නොවි හිටියත් වැරදි. සමහරුන්ට අපි නිශ්ශබ්දව හිටියත් වැරදි. ටිකක් කතා කරත් වැරදි. වැඩියෙන් කතා කරත් වැරදි. වැරදි දකින මිනිස්සුන්ට පුංචිම දෙයක් ඇති. ඒක නිසා අපි මේ වගේ දේවල් ඉවසගෙන දරාගෙන යන්න ඕන. ලෝකයේ හැමදේම දිනාගත්තත් දිනක කම් කටුළු වේදනා පිරී ඇති දිවි මගක මිල මුදල් නිල බලය පිරී ඇති මුත්ගේක වැඩක් නැහැ මිනිසුනි සනසීම නැතිදාක අපි හොඳයි හිතුනාම අපේ හොඳ කියනවා සිත් පරිදි නොවුනාම අපිට දොස් නගනවා ඒක පින්වත දාම බුදුබණෙත් කියනවා හොඳ කියන අය දිනක දොස් නගයි දන්නවා හිනෙමින් රඟපාන බොරුකාර මිනිසුන් දැනගන්න පුළුවන්ද මොහොතකින් නොවෙනස්ව බැරි වුණොත් ජීවිතේ මිනිසුන්ගේ හැටි දැනගන්න තප්පරෙත් ඇති අපිට ජීවිතේ වරදින්න සිනාවෙන් කතාවෙන් මිනිසුන්ව මැනගන්න පුළුවන්ද ගුණ සුවඳ මොහොතකින් දැනගන්න බැරි වුණොත් මිනිසුන්ව හරියටම හඳුනන්න වරදින්නේ අපිටමයි ජීවිතෙත් නැති වෙන්න මිනිසුන් සසර පෙර පිනටත් ලං වෙනවා සමහර දෙනා පෙර පවකට හමු වෙනවා හොඳ මින්නරක අපි පසු පාස් සෙන් එනවා නිවෙන තුරුම ආටලෝ දාම කැරකෙනවා මිනිස්සු අපිට හොඳ නරක දෙකම කියාවේ අපි මේ වෙලාවට මහා හුළඟකට සැලවෙන්නේ නැති පර්වතයක්සේ ශක්තිමත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ එහෙම තමයි අපිට කියලා දුන්නේ. ජීවිතේ මේ වගේ තැන්වලදී බුද්ධිමත් වෙන්න ඕන. නිന്ദා අපහාස දුක් වේදනා නොවින්ද කෙනෙක් නෑ. පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පතේ. පින්දුමි අටලෝ දහම ඉදිරියේ කම්පා නොවේ සිතේ සමබරතාවය පවත්වා ගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. ඒක නිසා මේ ඉන්න ටික කාලේ පුළුවන් තරම් හොඳ කෙනෙක් විදිහට ජීවත් වෙන්න. හොඳ ගතුගෙන තියෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න. පව් කරන්න එපා. අවංක වෙන්න. සත්පුරුෂ වෙන්න. පුංචි මහරි උපකාරයක් කරා නම් ඒ උපකාරයට ප්‍රත්‍යඋපකාර දක්වන්න. වතුර උගුරක් දුන්න මනුස්සයාට උනත් ඒක මතක තියාගෙන උදව් උපකාර කරන්න. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ තුල තමයි පින්නතුනේ අපිට ශක්තිය ජීවිතේ තියෙන්නේ. ඒවා අපේ ජීවිතෙන් දුරස් වෙන්න අපේ මේ තියෙන ආලෝකය නැති වෙලා යනවා. පව් කරන කොට හිතට මිහිරමයි දැනෙන්නේ කම්පලය විඳින කොට දුක් ගින්නේ නිවෙන්නේ දැන ඇඳින
ඉන්න ඇති බුදුබණෙත් කියන්නේ තුන් සිතම රැකගන්න එතන හිත නිවෙන්නේ ඕන තරමට වඩා කිසි දෙයක් ඕනේ නෑ හැමදේම තරමකට තිබ්බාම දුකක් නෑ පාළු වෙන තරමටම ජීවිතේ අඳුරනේ හැමදේම කර්මයට ඉඩ දෙන්න ඕනනේ අපි විදගෙන යනකොට කකුල හැප්පෙනවා කොහේ හරි ගලක ඒක කර්මයේද ඒක කර්මයේ නෙමෙයි ඒ නිසා හැමදේම කර්මය කියලා බලාගෙන ඉන්න එපා මේක මගේ කර්මය කියලා හිත හිතා පසුතැවෙන්න එපා හැම කෙනෙක්ම ජීවිතේ අඩියටම වැටෙන අවස්ථාවල් තියෙනවා. අපි ඒ තැන්වල වැටෙන්න ඕනේ. අපි පරාජය බාර ගන්න ඕනේ. අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපිට මොන දේවල් නැති වුණත් ජීවිතේ වටිනම දෙයක් අපේ ජීවිතෙන් අහිමි වෙලා ගියා. මතක තියාගන්න ඕනේ. මේ ලෝකේ උතුම්ම දේ තමයි මනුස්සකම. මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක තමයි උතුම්ම දේ. ඒක නිසා ඒ මනුස්සකම ඒ මනුස්ස ආත්මයට අපි ගෞරව කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ශක්තිමත් වෙන්න ඕනේ, බුද්ධිමත් වෙන්න ඕනේ, ඉවසන්න ඕනේ, දරාගෙන යන්න ඕනේ. වෙනතුනේ මේ හැම දෙයකටම මුල පිනතුනේ හිත පාලනයෙන් ගිලෙවුණාම මොනවා වේද දන්නේ මේ කේන්ති ගිහපුවාම අපි මොනවා කියයිද හිතා ගන්න බෑනේ අර කියන්නේ නෝනාගේ ලස්සනම කතාව තමයි කේන්ති ගිහපුවාම කරන කතාව ඒක තමයි සමහර වෙලාවට ජීවිතේ පසුතැවෙන්න වෙන කතාව ඒ කියන්නේ තරහ ගිහපුවාම අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ මොනවද කියන්නේ කියලා හිතලා නෙමෙයි කියන්නේ ඒක නිසා වෙනදොන මේ හැම දෙයක්ම පාලනය කරමින් යන්න ඕනේ මේ ගමන. හිත කියන්නේ මහා භයානක දෙයක් සංවර කරගත්තේ නැත්තම්. හිතට කරන්න බැරි දෙයක් නෑ. මේ වෙනතුන් දෝරියන් කාලා තියනවද? කාලා තියනවද? දෝරියන්වත් කාලා නැද්ද? කාලා තියෙනවා. දෝරියන් මොන පාටද? දම් පාටයි. දම්බුල්ල පැත්තේ දම් පාටයිද? ලැජ්ජාවේ බැරුවේ. පන්සලේ ලොකු හාමුදුරුවටත් හොඳ නැහැ. දෝරියන් මොන පාටද? ඇත්තටම දෝරියන් වල පාට දන්නේ නැද්ද? ලා කොළ පාටයිනේ. මතක තියාගන්න. ඔය ශිෂ්‍යත්ව විභාගෙට එහෙම ඉන්න පුළුවන්. ලා කොළ පාටයි. දෝරියන් ගෙඩියේ තව මොනවද තියෙන්නේ? මොනවද? කටු තියෙනවානේ. මදේ මොන පාටද? ටිකක් අපි කියන්නේ pearl white. මොකක්ද ඒකට කියන්නේ? ටිකක් කහ පාටට හුරු සුදු පාටක් තියෙන්නේ නේ. රස සුවඳ මතක නැද්ද? මතකයිනේ. මේ පැත්තේ සීඹලා තියෙනව නේද? මම එනකොට දැක්ක සීඹලා ගහක් තියෙනවා. මේ හැරෙත් තියෙනවා. තියෙනවනේ. ගහක් යට ඉඳලා තියෙනවද කියලා අහනවා නේද? සීඹලා මොන පාටද? කොළ නෙමෙයි. සීඹලා කරල. මොන පාටද? දුඹුරු පාටයි. මොන පාටද? දුඹුරු පාටයි. ඔකේ මදේ මොන පාටද? තද දුඹුරු පාටයි. රසය කොහොමද? දැන් කන්න තිබ්බනම් දැන් සීඹලා කරලා කන්න තිබ්බනම් හොඳ නැද්ද?
හොඳයිනේ. දැන් කටට කෙල වුණා නැද්ද? දැන් සමහරු කෙල ගිල්ලේ නැද්ද? ඒ කියන්නේ අර සියඹලා කරලේ ස්වභාවය, සියඹලා කරලේ තියෙන රසය, ඒ ස්පර්ශයේ මුදු ගතිය අපිට දැනුන්නේ නැද්ද මේ මනසට? මනසට දැනුන්නේ නැද්ද? මනසට දැනුණා. බලන්න මනසට කරන්න පුළුවන් දේවල්, හිතට කරන්න පුළුවන් දේවල්. දැන් මම මේ ඉස්සරහා බලාගෙන බණ කියනවා. ඒ බණ කියන අතරේ වෙනදුනේ මම බලනවා මේ සියඹලා ගහ දිහා. හැබැයි මම බණ කියනකොට මට සියඹලා ගහ පේන්නේ නැද්ද? සියඹලා ගහ මට පේනවා. හැබැයි මගේ ඇස ක්‍රියාත්මක වෙනවා. මම බලනවා, හිතිමුත් මං හිතනවා මොකද්ද? සියඹලා ගහ කියලා. නේද? මං මේ බලාගෙන ඉන්නකොට කර්මය නෙමෙයි සියඹලා ගහ. මං සියඹලා ගහ කියලා මේ ඇහෙන් බලනවා. අන්න ඇහැ ක්‍රියාත්මක වුණා, මනසත් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ එතන මොකද්ද තියෙන්නේ? කර්මයක් තියෙනවා. පැහැදිලිද කියන එක? කර්මයක් තියෙනවා. අන්නේ ඕකට තමයි කියන්නේ චේතනහම් වික්කවේ කම්මං වදාමි. ඒ කියන්නේ පංච ඉන්ද්‍රයන්ගෙන් එකක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මොහොතින් මොහොත මේ හිත වෙනස් වෙනවා. මේ හිත කියන්නේ වෙනතුනේ හරියට දඟකාර වඳුරෙක් වගේ, අත්ෙන් අත්තට පනින දඟකාර වඳුරෙක් වගේ අරමුණකින් තවත් අරමුණකට යනවා. අරමුණකින් තවත් අරමුණකට යනවා. දැන් මේ ඔබ බණහන අතරේ දැන් හිත ගෙදරට යන්න පුළුවන්, වැඩපොළට යන්න පුළුවන්, ඔෆිස් එකට යන්න පුළුවන්, නේ වෙනත් කොහේ හරි දිහාවකට යන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒකයි දූරංගමං ඒක චරං අසරීරං වහසෙන් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිසා හිත සංවර කරගෙන මේ ගමන යන්න ඕන, උත්සාහ කරන්න ඕන. දැන් වෙලාවත් ගිහිල්ලා තියෙන්නේ ඕන තරමට වඩා කිසි දෙයක් ඕන නැහැ. හැමදේම තරමකට තිබ්බාම දුකක් නැහැ. මේ වෙන තුන්නම් ගෙදර ඉඳලානේ බණ අහන්න ආවේ. මම මේ ෆ්ලයිට් එකෙන් බහලා මේ එන ගමන් මේ. දැන් මම නිදාගත්තේ කාර් එකේ එන ගමන් තමයි නිදාගෙන ආවේ මම. ඉතින් මට හිතුණා මේක අවලංගු කරන්නත් කියලා. හැබැයි අපේ හාමුදුරුවෝ නිසාම වැඩම කළා. හරි මහන්සි මේ ඇඟ රෙදෙනවා. පැය ගානක් එකම විදිහට ඇවිදලා. නමුත් මේ පින්නතුන් මේ පුංචි වෙලාව තුළ මාරුවෙන් හරි වන ටික ඇහුවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. ඉතින් අපේ හාමුදුරු ලස්සන පින්කමක් ලෑස්ති කළා තියෙනවා. කානිවල් එකක් වගේ නේද? එසක් කලා පොසොන් කලාපය ආරම්භ වෙනවා. ඉතින් ගමටම එන්නත් මේ ශබ්ද විකාශන යන්ත්‍රය යොදවලා තියෙනවා. ඉතින් ලොකු වැඩක්, ඊට වඩා ලස්සන වැඩක්. මේක කරන්න මේ සල්ලි තිබුණටත් බෑ. හිතේ හයිය දෙන්න ඕන. හොඳ ශක්තිමත් දායකයෝ ටිකක් ඉන්න ඕන. දායකයෝ ඉඳලත් මදි. මේකට උදව් කරන අපි කියන්නේ ශ්‍රමදායකත්වයේ දෙන අවංක පිරිසක් ඕන, තරුණ කැලක් ඕන. මම හිතන්නේ එහෙම ශක්තිය තියෙන පිරිසක් අපේ ආම්දුරන්ට ඉන්නවා. ඉතින් මේ පින්කමේ ප්‍රධාන අරමුණ වශයෙන් තබාගෙන ඉන්නේ රංගිරි දඹුලු රජමහා විහාරය, විහාර උයන්මත්ත පුරාණ රජමහා විහාරාධිපති තිපූජනීය අති ගෞරවනීය නම කියන්ට අවසරයි. හල්මිල්ලෑවේ පේමරතනාභිධාන පින්වත් නායක මාහිම්පාණන් වහන්සේගේ, එවැගේම උල්පතගම ශාක්‍ය සිංහාරාමාධිපති තිපූජනීය අබම්පොළ විනීත අපේ නායක හාමුදුරන් වහන්සේගේ ජන්මදිනයට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වීමෙන් මේ පින්කම සූදානම් කරනු ලබනවා. එවැගේම අපේ හාමුදුරන් වහන්සේගේ පියතුමා පී.ජී. දිසානායක පියතුමාණන්ට, නාහිමියන්ගේ පියාණන්ට, විනීත හිමියන්ගේ දෙමව්පියන්ට,
පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විතරක් නෙමෙයි ගම්මාසී ඔබ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදුයි කිව් ඒ හඬනම් ඇහුනද මන්දා අනි ඉතින් මට හිතෙන්නේ මට දැන් 60 පැනලාද මන්දා නැවතත් හැම දෙන දැතම නලලට රන්දා සාදුයි කියමු වෙන ගෝසා නැති හන්දා පන අදීනවා වාගේ සාදු හඬ ඕවා තමයි පින්වත දුක හිතේන වැඩ පිරිසක් සිටිනමුත් ඇසුමට ඇතිව හඬ දෙන්නකෝ සාදු හඬ මටවත් ඇහෙන්න මේ පැත්තේ ඉන්නේ පුදුම කම්මැලියෝ ටික නේද? දුන් සත් දේනම් හොඳ තෝම මදි නිදී කිරපු අය නම් ජොලියේ ඉඳී බනකේ මමත් විසිවෙන්නට මේ සියබලා අත්තේදී යලි එක වතාවක් කියමුද සාදු පැදී කේන්ති ගන්න එපා මේ හරි දැන් තවත් වෙලා ගන්න අවශ්‍ය නැහැ. මොකද මම නැවත වැඩම කරන්න ඕන හෙට උදේ 8 වෙද්දී පිළිමතලාවට වඩින්නක් තියෙනවා. ඒක නිසා දීර්ඝ වශයෙන් කරුණු කාරණාවක් මතක් කරන්නේ. නිදි මරාගෙන බණ අහපු හැමෝටම පිං සිද්ධ වෙනවා. දෙවියොත් බලන් ඉඳදී දෙවියන්ටත් පින් දෙමු අපි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතුම් පින්කම් මාලාවට නායකත්වයේ දෙන මඟ පින්වීම සිදු කරන කල්යාණ මිත්‍ර අපේ
සංඝරත්න අපේ පඬිත හාමුදුරුවෝ වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ ලැබේවා. ජීවතුල විශාල ප්‍රමාණයක් වැඩි ඉන්න. ඒ උන්වහන්සේලාටත් හොඳට ඉගෙන ගන්න තුනුවන්ගේ ආනුභාවයේ ශක්තිය දෙවිරක වර්ණේ ලැබේවා. සිල් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සඵල වේවා. බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ ලැබේවා කියලා අපි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ පුණ්‍යවන්ත පින්බිමේ දායක දායකාවන් සියලු දෙනාට සතර පෙරුවේ දායක දායකාවන් සියලු දෙනාටම නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා. දුන් නිවන් අවබෝධ කරගන්න මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිත්වල දරාගෙන පින්වන්ත කවුරු සාදු කියලා වන්දනා කරගන්න හොඳයි. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. කාරුණික පින්තුනි, මේ වෙලාවේදී අප ගුරුදෝත්තම නායක මාහිමිපාණන් වහන්සේටත් ඒ වගේම අපේ අවපල විනීත අපේ ආමඳුරන් වහන්සේටත් ජන්මදින සමහර සමරු සටහන් පූජා කිරීමේ පුණ්‍යවන්ත අවස්ථාව. ඒ වෙනුවෙන් උන්වහන්සේලාට අපි ගෞරවයෙන් මේ වේදිකාව මස්තකයට ආරාධනා කරනවා. අපේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගේ ආදරණීය සහෝදරය පොඩි කොල්ලෙක් වගේ හිටියට ලොකු හඳුනන්නේ මල්ලි. ඉතින් එතුමාගේ අතිනෝත් ඒ වගේම ජයලංකා ට්‍රේඩර්ස් අධිපතිතුමියගේ අතිනෝත් ඒ සමරෝත් පළක පූජා කිරීම සිදු කරනවා. ඒ වගේම ධර්මදේශනාව සිදු කළ ගරුකටයුතු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජා කිරීම මාගේ මෑණියන් විසිනොත් ඒ වගේම අපේ අසංක හෙට්ටිආරච්චි මහත්මයාණන්ගේ ආදරණීය ස්වාමි දියණිය දරුවන් විසිනොත් මේ අවස්ථාවේදී පූජා කරන්නට සූදානම් වෙන්නේ. ඒ නිසා ඔබත් සාදු සිතින් මේ පින්කම හා සම්බන්ධ වෙන්න. ඔබ හැමදෙනාගේම සුරතින් හොඳයි. සමරු සටහන් පූජා කිරීමයි සිදු කරන්නේ. කවුරුත් සාදු නාද පවත්වමින් ඒ උතුම් පින්කමට සම්බන්ධ වෙන්න. හොඳයි. අෂ්ට පරිස්කාර පූජාවන් සිදු කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. මම විශ්වාස කරනවා මම දන්නවා අපේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ අපේ අමපොළ විනීත අපේ ආමතුරෝ බලාපොරොත්තුවෙන් අපි වෙනුවෙන් කටයුතු කළා නෙමෙයි. හැබැයි අපි අද මෙතන ඉන්නේ අපි මේ වගේ පින්කම් කරන්නේ උන්වහන්සේලාගේ අප්‍රමාණ ශක්තිය ආශිර්වාදය දායකත්වය නිසාමයි. එනිසා ඒ පින්කම් කරන්න අපිට ශක්තියක් උනේ ධෛර්යයක් උනේ දායකකාරකාදීන් හැටියට පින්වන්ත ඔබ ඒ වෙනුවෙන් ඔබට අපි අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරන්නේම මේ ආපු ගමන් මඟ තුල කරදර බාධක කප්පටලුව අප්‍රමාණව තිබුණා. ඒ හැම කරදර බාධක කප්පටලුවකදීම මහා පර්වතයක් වගේ අපේ ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ අපේ විනීත හාමුදුරුවෝ ඒ වගේම අපේ ආනකටාවේ හාමුදුරුවෝ ඒ වගේම අපේ විජිතනන්ද නායක පඬිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය අපිත් එක්ක බොහොම නිබඳව කටයුතු කළා. ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය මේ අවස්ථාවේ ලබා දෙන්නේ. ඒ නිසා අපේ වෙනුවෙන් බොහෝ දුර බැහැර සිට දින ගණනාවක් තායිලන්තේ වැඩම කරලා ධර්මදේශනා පින්කම් සඳහා තායිලන්තේ වැඩම කළා. උන්වහන්සේ ඒ කොච්චර අමාරුකම් අපහසුකම් තිබුණත් අපි වෙනුවෙන් මේ අවස්ථාවට බොහොම කරුණාවෙන් වැඩම කළා.
ඒ නිසා පින්වත් ඔබ වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා සේම මේ අවස්ථාවේදී පරිස්කාර පූජාවක් සිදු කරමු. ඒ වෙනුවෙන් මගේ මෑණියන්ට චන්දනී හෙට්ටිආරච්චි මහත්මියගේ දියණියට අපි ආරාධනා කරනවා පරිස්කාර පූජාවක් සිදු කරන්න. පින්වත් ඔබ වෙනුවෙන් අපේ ජයමණිගේ දසනායක උපාසිකා මෞතුමිය ඒ වගේම දසනායක පවුලේ සියලු දෙනාගේ සුපිරිබර දායකත්වයෙන් තේපැන් සංග්‍රහයක් සකස් කරලා තියෙනවා. ඔබට ඒක භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේමයි හෙට දිනේ පටන් දින 4ක් පුරාවට ප්‍රාදේශීය රජමහා විහාර කර්ම සංසදයේ සංසදයේ සුවිශේෂී සංවිධානය දායක සභාවේ සංවිධානයේ ධම්සරණී පොසොන් කලාපය හෙට සන්ධ්‍යා කාලයේ සිට ආරම්භ වෙනවා. ඒ වගේම 29 වෙනිදා පුරපසළොස්වක පොහොය දිනදා පටන් දිනපතා දන්සල් අපි විහාරස්ථානයේ තුල පවත්වනවා. ඒ නිසා ඒ කටයුතු වලට පින්වත් ඔබට සම්බන්ධ වෙන්න කියන කාරුණික ආරාධනාව සිදු කරමින් අද දින දක්වා මේ වෙනකම් මේ වෙනුවෙන් අප්‍රමාණ දායකත්වයේ දරපු බොහෝ දෙනෙක් ඉන්නවා. උදේ දිවා රාත්‍රී පැය 24ම පන්සලේ ඉඳිමින් ඒවා සුද්ධ පවිත්‍ර කරන්න අප්‍රමාණ කැපකිරීම කරපු තරුණයෝ අපේ දායක සභාවේ බොහෝ පින්වතුන් පිළිබඳව අපි මේ වෙලාවේ බොහොම මෙත් සිතින් සිහිපත් කරන්න ඕනේ. බොහොම මෙත් සිතින් සිහිපත් කරන්න ඕනේ. ඒ අයටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කළ අති ගෞරවාර්හ අප කල්යාණ මිත්‍රයාණන් වහන්සේ පිරිපිවි පාරමිතා ආවේ මේ ධර්ම දේශනාවේ නිරන්තරයෙන් පින්වත් ඔබට පුරපසළොස්වක පොහොය දිනයන්හි උදාහරණයක් දැක බලා ගන්න උදාහරණයේ ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් පින්වත් ඔබේ ජීවිතයේ ධර්මයෙන් සුපෝෂිත කරනවා සේම විහාරස්ථානයේ වැඩම කරලා උදාහරණයේ සියසින් දගෙමින් ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වත් ඔබට අවස්ථාව ලැබුණා. අපේ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන මේ අවස්ථාවට වැඩම කළේ පින්සාරයි දලදා කවිපෙළෙහි පින්වත් හඬ දොගසෙවණ ආරණ්‍ය සේනාසනාධිපති සීල පාරමිතා කාව්‍ය ධර්මදේශක ගරුකටයුතු කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති රාජකීය පඬිත හසලක සුමිත් පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදේ දලදා හාමුදුරන්ගේ ආශිර්වාදේ සතර දලදා වහන්සේලාගේ මේ ස්ථාන භූමියට අධිග්‍රහිත සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ගේ අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් පින්වත් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කරන කියන ජාතික ආගමික සමාජික කටයුතු නිරන්තරයෙන් සිදු කරන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව ලැබේවා. මේ සසුන්කෙත මනාල සස්වත්න්නට ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කර පුණ්‍යානුමෝදනා කරමු.